චාලි යන්නේ චොක්ලට් ෆැක්ටරි ඊට යන්නේ ගියේ නඩු කාලේට ගියේ මතකයි. ඒකේ චාලිගේ තාත්තා මේ කරපු රස්සාව මොකද්ද කියන්නකෝ මට මතකයි නං. තාත් බෙහෙත්තල මූඩි වැහුවා. සීල් කරා නේ සීල් කරා. දැන් ඊට පස්සේ වොන්කා චොක්ලට් මිනිස්සුන්ගේ රහ වැඩිලා කරලා වොන්කා චොක්ලට් කන ප්‍රමාණය වැඩි වුණාට පස්සේ තාත් බෙහෙත් ඉල්ලුමට මොකද උනේ? වැඩි වුණා. දත්තර තිබ්බ සවුත් වෙච්ච නිසා. දැන් චක්ලි තාත්තට ඒක නිසා මොකද උනේ? නෑනේ තාත්තව මේ මොනවද ජොබ් එකෙන් අයින් කළා ඒ වෙනකොට මැෂින් එකක් ගෙනාව නේද? ඔව් වැඩ වැඩි වෙච්ච නිසා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි වොන්කා චොක්ලට් වල රස වැඩි, ඒ හින්දා කන ප්‍රමාණය වැඩි, ඒ නිසා දවසට මදින්න ඕන මේ දත් මදින්න ඕන වාර ගන්න වැඩි වුණා. ඒ නිසා ටූත් පේස්ට් වල ඉල්ලුම ඉහළ ගියා. ඒකත් එක්කම ටූත් පේස්ට් වල ඉල්ලුම ඉහළ යාම නිසා වැඩ වැඩි වුණා කර්මාන්ත ශාලාවේ. චාලිගේ තාත්තට හැකියාව අහිමි වුණා. හරි දැන් ඔබ මෙහෙම හිතන්නකෝ චාලිගේ තාත්තා ඔය වැඩේ විතරක් කරන්නේ නැතුව ආයතනය ඇතුලේ තවත් වැඩ මොන හරි කළා නම් එයාට ජොබ් එකක් දෙන්න තිබ්බ නේද ආයතනය අයට? හැබැයි චාලිගේ තාත්තන්නේ මොනවද මූඩි සීල් කරන්න? ඉතින් එයාගේ වැඩේට වෙන කෙනෙක් ආවා. හරිද? ඉතින් මැෂින් එකක් ගෙනාවා. තවදුරටත් එයාව ආයතනයට අවශ්‍යද මේ දනකො? එයාට තවදුරටත් ආයතනයට අවශ්‍යතාවයක් නැහැ.